ඉටි රත් කිරීමේදී කවදාවත් කෙලින්ම ගින්දරට තියලා රත් කරන්න. එතකොට ඉටි පිච්චෙනවා. ඒක නිසා මේ විදිහට ඩබල් බොයිල් කරලා තමයි ඉටි රත් කරගන්නේ. සෙරානා මැස්සට ගැලපෙන ක්වීන් කප් එක 7.5ක් වෙන වට ප්‍රමාණය. ඒ වගේම උස 6.5ක් වෙනවා. ඒ වගේම රත් කරගත් ඉටි ටිකක් නිමෙන්න ඇරලා තමයි ඉටි කෝෂය හදාගන්න ඕන. නැත්තම් කෝෂය හරියට එන්නේ නැහැ. ක්වීන් කප් එක එහෙම නැත්නම් රැජින කෝප්ප මේ විදිහට සාදා ගැනීමේදී වට ප්‍රමාණය 7.5ක් එන විදිහට මේ විදිහට එක්කෝ දී කෑල්ලක් හදාගන්න. එහෙමත් නැත්නම් පැන්සල් තියෙනවා වට ප්‍රමාණය 7.5 තියෙන. ඒ වගේ පැන්සලක් අරගෙන ඒ පැන්සලෙන් රැජින කෝෂ ඉස්සලා පෙන්නපු විදිහට හදාගන්න. අපි දැන් යුරෝපා මීමැසි පාලනය පාවිච්චි කරන ක්වීන් කප් එක බලමු. මේ ක්වීන් කප් එක මිලිමීටර් 8ක් වෙනවා. උස මිලිමීටර් 7ක් වෙනවා. ඒ වගේම මේක සම්බන්ධ කරන්නේ මේක ඉස්සල්ලාම මේ විදිහට ඇන වලින් ලීයට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේ විදිහට මේ කොටස සම්බන්ධ කරන. ඊට පස්සේ කීටය තැම්පත් කරන මේ ක්වීන් කප් එක එහෙම නැත්නම් රැජින කෝප්පය සම්බන්ධ කරනවා. ඒක සම්පූර්ණ ලීයට ඔක්කොම ටික සම්බන්ධ කරපුවම මේ විදිහට අපිට දැක ගන්න පුළුවන්. පිටාටල්වල මීමැසි පාලනය කරන්න බලාපොරොත්තු වෙන අයටත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේ ක්වීන් කප් සුද්ධ කරන්න ඕන වුණාම මේ වගේ කිලුටු වෙච්ච ක්වීන් කප් එකක් සුද්ධ කරන්න ඕන වුණාම ඔයගොල්ලෝ උණු වතුර දාන්න කරන්න එපා. මේවා දැනට ලංකාවේ මීමැස්සන්ට ගැලපෙන්නේ නැහැ. මොකද ලංකාවේ මීමැස්සන්ට ගැලපෙන්නේ මිලිමීටර් 7.5 පරිමාව. එක අපි ඉටි වලින් හදාගත් ගන්නවා. දැන් අපි දැක්ක වීඩියෝ එකෙන් ප්ලාස්ටික් කවදා හරි ප්ලාස්ටික් කප් ගන්න පුළුවන් වුණොත් හරි පිටරටක යන අයට ප්ලාස්ටික් කප් සුද්ධ කරන්න වුණොත් මේ උණු වතුරට දාන්න එපා. මේ විදිහට ඩ්‍රිල් කට්ටක් අරගෙන මෙන්න මේ විදිහට තමයි ප්ලාස්ටික් ක්වීන් කප් සුද්ධ කරන්නේ. මේ විදිහට ඔයගොල්ලන්ට පේන ඇති ඇතුළත මේකට උණු වතුරවත් මොකුත් දාන්නේ නැහැ. මේ විදිහට ඒකට සමාන ඩ්‍රිල් කට්ටක් අරගෙන මේ විදිහට සුද්ධ කරන්න. මේ තියෙන රැජින කප් එක සුද්ධ කරන්නම තියෙන ටූල් එකක්. අපිට මේකෙන් කෙලින්ම සුද්ධ කරන්න පුළුවන් මේ ආකාරයට. මේවා කවදාවත් උණු වතුරේ දාන්න එපා. උණු වතුරේ දාපුවම අර ප්ලාස්ටික් සුවඳට සේවක මැස්සියෝ ප්‍රතික්ෂේප කරනවා. එක්ක ඩ්‍රිල් කට්ටකින් ක්ලීන් කරන්න. එහෙම නැත්නම් මේ ආකාරයේ ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන් රැජින කෝෂ පිරිසිදු කිරීමට. මේ ලෑස්ති කරගත්ත රැජින කෝෂ වලට සීනි දියර ටිකක් ස්ප්‍රේ කරලා පැය 2ක් විතර මව් ජනපදයට ලබා දෙන්න ඕන. ඊට පස්සේ තමා එළියට අරගෙන දවසේ කීටයන්ව ඇතුළත් කරන්න.